හරි. ඉතින් කාලයකට පස්සේ මට දාන්න හිතුණා movements ගැන. ඉතින් මම මේ movements ගැන ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේකේ. අපිට පුළුවන් අපි දැන් මේක mouth forever වෙන්න mouse pointer එක පස්සෙන් එන්න කියලා ඒ වැඩේ කරනවා. ඒත් අපිට මේක රටාවකට මූව් කරන්න ඕන උනොත් කියන්නේ මෙන්න මේ වගේ. හරියට මෙන්න මේ වගේ. දැන් මේකේ කර්සර් එක ගැන බැලුවොත් මේකේ ඉතා කොටු මූවමන්ට් එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ මූවමන්ට් එකක් තමයි අද අපි හදන්න යන්නේ. ඉතින් අද හදන්න යන්නේ ෆුල් ගේම් එකක් නෙමෙයි මූවමන්ට්ස් විතරයි. මේකෙන් දැන් ස්මූත් නේ. ඉතින් ඔය කටියට කැමති හැඩයකට ගමු. මම ගන්නවා එකක් ටිකක් ලොකු එකක් ගන්න. හරි මේක. දැන් මෙයා තමයි රේකාස්ට්. දැන් මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද ඔයා කැමති හැඩයකට මූවමන්ට් එකක් හදන්නේ කියලා. ඉතින් හැමදේම කරන්න කලින් අපි මේක බෑක්ඩ්‍රොප් එක කරගන්න ඕන. ඊට පස්සේ බෑක්ඩ්‍රොප් එක වෙද්දී මෙයා එන්න ඕන 0.0ට. 0.0ට ඇවිල්ලා අපි හදනවා small generator. Run without screen refresh. ඉතින් ඔයාලට my box ගැන දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒතකොට මට කියන්න පුළුවන්. හරි 0.0 small generator. ඉතින් small generator ටික අවුලක් තියෙනවා. x position ඊළඟට y position චුටි leg පාරක් කියනවා. හරි මේක අපි දානවා 0.0. ඊපස්සේ මෙයා කරන්නේ ටග් ගාලා xy core වලට ගිහිල්ලා xy coordinator ගිහිල්ලා මේකේ costume එකේ x position 93ක් තියෙනවා. change by x by 93 කරපුවාම 1යි 2යි 3යි. ඉතින් අපි දැන් මේක 92 කරමු. 92 කරලා repeat වෙන්න ඕන 3 පාරක්. 3 පාරක් repeat වෙලා එතෙන්ට ඇවිල්ලා 3 පාරක් ඍණ 92ක් තියන්න ඕන. මේ වැඩේ කරද්දී අපි clone වෙන්න දාන්න ඕන. ඇවිල්ලා clone කරන්න. ගියාට පස්සේ clone කරන්න. හරි. මේ ආකාරයට. හරි. මේ small generator කියන එක හදන එක හරිම ලේසි. හැබැයි මේකට codes දාන එක ගැන නම් වැඩි ලේසි යන්නේ. මේකට කියන්නේ 56 කියලා. 6ද? ඔව් 56. අපි මෙතන clone එකක් දාලා change by x by 55 කරොත්
ඇයි මේ යන්නේ නැත්තේ? හරි. x නේ y by 55. හරි. ඉතින් මේ වගේ එකක් හදද්දී අනිවාර්යෙන්ම ස්ක්‍රැච් වලට කැමති නම් ස්ක්‍රැච් කියන එකෙන් අර ඉදිරියට යන්න පුළුවන් ගණිතය හරහා. මේකෙත් නැද්ද? ඉතින් ඔයා මැතමැටික් දද්දි තියෙන ලේසිම දේ තමයි මුලින්ම කැල්කියුලේටර් කියලා ප්‍රොජෙක්ට් එකක් හදාගන්න ඕන. එතකොට අපිට පුළුවන් අපිම හදපු ප්‍රොජෙක්ට් එක හරහා ගණන් යොදන්න. ඕම් බලන්නකෝ. දැන් බිංදුව එකතු කිරීම 56. හරි. 55 ඊට පස්සේ 55යි 55යි කීයද? 110. ඊට පස්සේ 110යි 55යි 165යි. දැන් ටිකක් අමාරුයි. ඒක හිතෙන් හදන්න අමාරු. 165යි 55යි. ඉතින් අපි කැල්කියුලේටර් එක යූස් කරමු. 165 55යි. 220යි. දැන් මේකේ රටාවක් පේනවද? මේකේ උඩට 1 2 3 3යි හැදියේකි. يعني බිංදු 1යි 55 1යි 110 1යි 165 1යි. හරි. ඊට පස්සේ යනවා ඍණ 55ට. ඊට පස්සේ ඍණ 110ට. ඊට පස්සේ ඍණ 165ට. ජෙනරේටින් සිස්ටම් එක සුපිරිනේ. හරි. දැන් ඔය කට්ටියට තියෙන ප්‍රශ්නයක් වෙන්නදී සාමාන්‍ය මේකේ x පොසිෂන් එකයි y පොසිෂන් එකයි මෙහෙම පැහැදිලිවම පේනවා. පේනෙද්දී ඇයි මං ඊට එකක් අඩු ගාණක් යූස් කරේ කියලා. අපි මේක ෆ්‍රන්ට් කරගමු. හරි. ඊට පස්සේ මේක ෆ්‍රන්ට් කරලා මෙතෙන්ට ගමු. අපි මෙතන දැන් මෙයාෙන් ක්ලෝන් එකක් ගන්නවා. මෙයාගේ x පොසිෂන් එක තමයි 84. එතකොට අපි මෙයාගේ change by 84 කරොත් එම පොඩි හිඩසක් තියෙනවා. ඒ හින්දා තමයි මම ඒක 83 කරන්නේ. when forever හරි delete my block. මේක තමයි අපේ cursor එක. cursor x ඊළඟට cursor y. මම එහෙම හදාගත්තේ කියලා පස්සේ පෙන්නන්න. ඊට පස්සේ දැන් මම යනවා චූටි පාඩමකට. ඒක ස්ටොප් කරන්න බෑ. ඊට පස්සේ මෙයා අන්තිමට ඇවිල්ලා ක්ලෝන් එකක් ගැහුවට පස්සේ කියන්නේ මේක කරාට පස්සේ hide වෙන්න ඕන. ඉතින් අපි මෙයාට දැම්මොත් forever වෙන්න mouse pointer එක පත් වෙන්න කියලා මෙහෙම කොච්චර හදාගත්තත් මෙයා කරන්නේ එකම දේ. අන්න ඒ හින්දා තමයි අපි මේක use කරන්නේ. සාමාන්‍යයෙන් මම දැන් මෙතන මෙහෙම කෝඩ් කරොත් when start the clone forever if the touching mouse pointer set to අපි මේක බලමු color වලින් set to color by බිංදුව set to color by 25. හරි. ඕම් බලන්න දැන් වෙන දේ.
ඉතින් මේක කරද්දි මුලින්ම මෙයා ෂෝ වෙන්න ඕන 80 දාගමු ඇයි මේක පේන්නේ හරි දැන් ඔයාලට පේනවා ඇති මේක හතරැස් රටාවකට මෙහෙම මූව් වෙනවා ඒත් අපි එක සැරේ දෙකක ගාගත්තොත් එම දෙකේම පාට වෙනවා සමහර අවස්ථාවලදී හින්දා අපිට දැන් ඕන මේ පාට වෙනස් කරගන්න නෙමෙයි අරක කොටුවෙන් කොටු රටාවකට යොදන්න ඉතින් ස්ක්‍රැච් බ්ලොක්ස් වලින් ස්ක්‍රැච් ඔන් ස්ක්‍රැච් කියන්නේ ස්ක්‍රැච් වලින් ස්ක්‍රැච් එකක් හදාදී මේක ප්‍රයෝජන වෙනවා ස්ක්‍රැච් වලින් මයින්ක්‍රාෆ්ට් ගේම් එකක් කරද්දී ගොඩාක් ප්‍රයෝජන වෙනවා හරි switch to x y position it was set to x position by y position ටිකක් වැරදුනා හරි ඔයාලට සමහර විට පේන්නේ නැතුව ඇති වීඩියෝ එකේ ගොඩක් quality අඩුයි paste හරි දැන් මම මේකෙන් යන්නම්කෝ ඕ hey හරි දැන් ඔයාලට පැහැදිලිවම පේනවා ඇති මෙතන නිල් එකක් යනවා ඒ වගේම ඇත්තටම නිල් එකක් යනවා තමා වෙන්නේ එහෙම නැතුව switch to costume නිල් කියලා දාලා තවර කර හැකියි ඉතින් ඔයාලට මේක මෙහෙම තිබ්බම පේනවා ඇති කර්සර් එක ටිකක් ඇදයි කියලා අරකට වඩා ඉතින් මේ වැඩේ කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මුලින්ම මේක සිලෙක්ට් කරගෙන ලොකු කරනවා ඊට පස්සේ මෙහෙම අප් ක්‍රීස් වලින් මූව් කරලා ගන්නට හදා ගන්නවා දැන් ඔයාලා හිතන ඇති මේකේ හැදිය හැකි මයින්ක්‍රාෆ්ට් විතරයි කියලා ඔන්න බලන්න දැන් මම මෙතන තියෙන මේ කර්සර් එක නිකන් ඉන්නේ නෑනේ හරි මේක ඇදලා මෙතෙන්ට දැම්මොත් එහෙම කර්සර් එක මෙතෙන්ට යන්නේ නෑ එතකොට කර්සර් එකට අපි දාමු forever වෙන්න front වෙන්නත් උන කියලා මේ කුඩට යනවා හැබැයි මෙතෙන්ට යන්නේ හරි ඉතින් ඕක තමයි අද මූව් එක ඔයාලට මේක ගොඩක් වටිනවා නම් සේව් කරගන්න හරි ඊළඟ එක තමයි ඔයාලා දකින්න ඇති nice calculator එකක් ඉතින් හරි ලේසියෙන් ඔයාලට මේව හැදිය හැකි ඕන ගාන උත්තරේ දෙනවා හරි ඔයාලට යම් කිසි ගානක් හදා ගන්න ඕන නම් ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා ඔයාලා යම් කිසි දෙයකට ඒ කියන්නේ යම් කිසි දෙයකට යද්දී කරුණා කරලා මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න එපා මේක ස්ක්‍රැච් ඉඳලා වැඩි ගණන් ගන්න නැහැ හරි ඒ වගේම backspace දෙන්න පුළුවන් delete all කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා අපි හිතමු 5 එකතු කිරීම 7 12 එතකොට මේකට backspace එකක් ගැහුවොත් වැඩ කරන්නේ නැහැ ඒ කියන්නේ ගානෙන් ගානට කොඩි උඩ බණ්ඩෝ වෙනවා ඉතින් ඔයගොල්ලන්ට තව ඕනනම් මම WhatsApp ගේම් එකක් හදලා තියෙනවා මම ඒක ගැන කියනවා ලයික් ගෝල් එක 5 පැන්නුවොත් විතරයි මම අද ඔයගොල්ලන්ට පෙන්නන්නම් ටෙල් ෆියුචර් ඒ කියන්නේ අනාගතය ගැන කියන්න පුළුවන් රේඩියෝ එකක් මේක ඔයාලා if ගැන දන්නේ නැත්නම් මේක හැදුවේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම් ඔන්න පළවෙනි question එක මගේ නම මොකක්ද කියලා අහනවා ඉතින් මම ඇත්තටම මගේ නම යූස් කරන්නේ මම වෙන්නේ නම යූස් කරන්නේ second question what is your village
ඉතින් ඒක නම් මම වෙන එකක් තමයි use කරන්නේ. third question. කලින් දවස් ඔයාලා හොඳයිද නැද්ද කියනවා. ඉතින් මේකට නම් උත්තර දෙකක් දීලාම තියෙනවා. මම මෙයා දානවා හොඳ නැහැ කියලා. හතරවෙනි ප්‍රශ්නේ මේ තමන් කැමතිම දැන් ඕන බලාගෙන ඉන්න මේ ටාස්ක් බාර් එක දිහා. දැන් මෙතන මේක නිල් පාටට තියෙන්නේ. මම ඒක ගිහිල්ලා මවුස් එකේ හප්පපු ගමන්ම ඒක කළු පාට වෙනවා. ඒයි කියලා මම දන්නේ නැහැ. favorite items. chair, like comment. හරි. අන්තිම question එක. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න. subscribe කරලා නැත්තම් ඒ වගේම like goal එක පා ගන්න. Is today good for you. ඉතින් අද දවසේ මට ගොඩක් හොඳයිද කියනවා. ඇත්තටම හොඳයි. අකුරු පැඩලීම් එහෙම තියනවා නම් ගණන් ගන්න එපා. next day. අයියෝ. මට මෙයාගෙන් මම සිහියෙන් නෙමෙයි හිටියේ ඇත්තටම. දැන් හිටිය විලාය දෙන්න එනවා. second question. ඉතින් මේ ක්‍රමෙන් ඇත්තටම ඔයාලට අනාගතේ කියන්න පුළුවන්කමක් ඔය කරගත්තේ. මේ ගේම් එක ගොඩක් අමාරුයි. ඇත්තටම කිව්වොත් ගේම් එකකුත් නෙමෙයි. first question. What is your name? ඔයාලට දුන්න හැකි. හැබැයි මෙයා උත්තර දෙකක් දීලා තියෙනවා yes no කියලා. ඒතකොට ඒ දෙකෙන් එකක්ම දෙන්න ඕන. නැතුව දුන්නොත් එම් මෙයා වැඩේ නතර කරනවා. no. හතරවෙනි ප්‍රශ්නේ. favorite items ගැන අහනවා. හරි. ඔන්න අන්තිම ප්‍රශ්නේ අහනවා. අද දවස් වල හොඳයිද කියලා. ඇත්තටම හොඳයි. පළවෙනි වීඩියෝ එක කරන දවස. awesome. now දැන් මෙයා යන්නේ මම අනාගතේ කියන්නලු. ඊළඟ දවස් වල ගොඩක් කම්මැලිලු. මේ ගොඩක් මිනිස්සුන්ට භයානකයිලු. මේක අනාගතේ කීමක් විතරයිලු. එතකොට මේ ඔයාලා මේව වෙනස් කරගන්න එහෙම පුළුවන්ලු. ඒ වෙනස් කරගන්න එකත් අනාගතේ කෑල්ලක්ලු. ඉතින් ඉතුරු ටික කියන්න ඕනේ. හරි. ඒ වගේම my blogs ගැන දන්නේ නැත්නම් ඒත් කියන්න chat gpt හදන හැටි. ඒ වගේම paper minecraft the man come the window dream horror. ඒක 아무තු ගේම් වගේක් තියෙන්නේ. calculator. ඕන දෙයක් ගන්න ඕන දෙයකට උත්තර දුන්නේ නැකි. ඉතින් WhatsApp ගැනත් අහන්න. හරි. එහෙනම් අදට ගිහින් එන්න subscribe කරලා නැති අය subscribe කරන්න. විනාඩි 18